අපි අද යන්න හදන්නේ ගලපිට ගල නොහොත් එලියන් රොක් එක. හල්දුමුල්ල ප්‍රදේශීය සභාවට අයිති වෙන්නේ. අපි නම් ගිහිල්ලා බලමු කොහොමද කියලා. අපි යන මාර්ගයේ ඉන්නේ දැන්. ඉතා මේ දවස්වල වහින හින්දා පොඩ්ඩක් දුෂ්කරයි මාර්ගය. යන මාර්ගයේ පොඩි බැනර් එකක් ප්‍රදර්ශනය කරලා තිනවා. අපි බලමු මොකද්ද කියලා තින්නේ කියලා. අපි දැන් ස්ථානයට කෙමින් සම්ප්‍රාප්ත වෙමින් පවතිනවා. ඈතින් දිස්සෙනවා එලියන් රොක්. අපි දැන් යන්නේ මම මාර්ගයේ ටික දුරක් යන්න ඕනි තව. අපි ගිහින් බලමු තියෙන සුන්දරත්වය කොහොමද කියලා එතන ස්ථානයේ. ඉස්සරහා පොඩි බෝඩ් එකක් ගහලා තියෙනවා, දැන්වීමක් ප්‍රදර්ශනය කරලා තියෙනවා. අපි ගිහින් බලමු ඒකත් මොකද්ද කියලා. මේ අපේ යන මාර්ගය තමයි ප්‍රදර්ශනය කරලා තින්නේ මෙම දැන්වීම పూర్වේ. කිලෝමීටර 1.4ක් පමණ තියෙනවා. අපි එලියන් රොක් වෙත යන මාර්ගය අතර ඉතා මනරම් දියදහරක් හමු වෙනවා අපිට. අපි අපේ සහෝදර YouTube නාලිකාවේ මාමිත්‍රයන් සමග යන්නේ. අපි අද යන ගමනේ එලියන් රොක් වෙත අපි දන්නේම නැතුව ආසන්නයටම ඇවිල්ලා ඉන්නවා. ඔයාලට පුළුවන් නරඹන්න. ඊටාම සුන්දර ස්ථානයක්. අපේ සහෝදර YouTube නාලිකාවේ අයත් ඉන්නවා. අපි ගිහිල්ලා බලමු සුන්දරත්වය. අපි කෙමින් ළඟා වෙනවා එලියන් රොක් වෙත. ඔබට මේ පෙනෙන ඉස්සරහා එලියන් රොක්. අපි ළඟට ගිහින් බලමු කොහොමද එහි තියෙන අපූර්වත්වය කියලා. දැන් නම් අපි ඊටාම ආසන්නයටම ඇවිල්ලා ඉන්නේ එලියන් රොක් එක. අපි තව ටිකක් ළඟටම ගිහිල්ලා බලමු කොහොමද එහි තිබෙන ලස්සන කියලා. දැන් නම් ඊටාම ආසන්නයට පැමිණලා තින්නේ අපි. අපූර්වම ලස්සනක් තියෙන විතර. තව ටිකක් කිට්ටුවටම අපි කොහොමද කියලා බලමු ගිහිල්ලා. ඊටාම අපූර්ව නැරඹුම් ස්ථානයක්. අපි බලමු තව පොඩ්ඩක් ළඟටම ගිහිල්ලා කොහොමද දිස්සෙන්නේ කියලා. ඊටාම අපූර්වට මාර්ගයක් එහෙම පේනවා ඇතින්. මනරම් ලෙස අපි ඉන්නේ ගොඩක්ම සුන්දර ස්ථානයක. ඈතින් මීදුම් බානවා. ලස්සන වන රොදක. හරිම අපූර්වයි. අපූර්වම නිර්මාණයක්.
ඔබත් මෙය නරඹන්න හැකිතාක් ෂෙයා කරන්න ලයික් කරන්න පුළුවන් නම් මගේ channel එක subscribe කරන්න ඔබට බොහොම ස්තුතියි අපි දැන් රැඳී ඉන්නේ ඒලියන් රොක් පේනමානේ හරි අපූරුවට මම ඉන්න තැනට පේනවා ඔබත් ඇවිල්ලා නරඹන්න කියලා තමයි ආරාධනා කරන්න තියෙන්නේ අපි දැන් රැඳිලා ඉන්නේ ගලපිට ගල හෙවත් ඒලියන් රොක්හි ඉහළ මාලයේ සිට එම ස්ථානය අපූරුවට දිස්වෙනවා ඔබත් ඇවිල්ලා නරඹන්න ඉතාම දුෂ්කර මාර්ගයක අපිට එන්න තියෙන්නේ ඔබ ඉතාම දුෂ්කර මාර්ගයක් තියෙන මෙම ස්ථානයට ළඟාවීමට ඔයාලා එන කට්ටිය පොඩ්ඩක් පිළිවෙලකට සේෆ්ටි ඇතිව පැමිණෙන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ මනරම් ලෙස දියලි දෙකක් දිස් වෙනවා එය ළඟාවීමට ටිකක් අපහසුයි අපි දැන් රැඳී ඉන්නේ ඒලියන් රොක්හි ඉහළ මහලේ මෙම ස්ථානයට ඉතාම කුඩාවට තමයි පේනෙන්නේ පැහැදිලි දර්ශනයක් ගන්න ටිකක් අමාරුයි අපි තව ටිකක් උඩට ගිහිල්ලා බලමු කොහොමද දිස් වෙන්නේ කියලා අපි මෙතෙක් වෙලා ආපු ගමන දැන් නිමා කරන්න හදන්නේ ලස්සන ලෝකයේ තුලින් එන්න පුළුවන් එලියන් රොක්හි එන්න පුළුවන් උපරිම ආවා එතනින් එහාට යන ටිකක් අසීරුයි ඔබත් එනවනම් සේෆ්ටි ඇතිව එන්න මොකද ගමන ඉතාම දුෂ්කරයි අපි නැවත වීඩියෝකින් හම්බෙමු බොහොම ස්තුතියි